ලස්සන රවුම් කූඩුවක් හදාගමු. ඒ රවුම් කූඩුව හදාගන්නේ අපි සිවිලින් ගහන්න පාවිච්චි කරන කම්බි වලින්. ඉතාම සරලව බෝතලයක් අවශ්‍ය කරනවා, හොට් ගන් එකක් අවශ්‍ය කරනවා, ඒ වගේම කටර අඬුවක්, කම්බි කපන අඬුවක් තමයි මේකට මම භාවිතා කරන්නේ. ඉතින් හරිම සරලයි මේ කූඩුව හදාගන්න. මේ කූඩුව හදද්දී පොඩි පොඩි ඇද එහෙම තියෙන්න පුළුවන්. ඒ ඇද අපි අරගන්න පුළුවන් පස්සේ කොලාලවද්දී. මේ වගේ රවුම් හදාගන්න ඕනේ කීපයක්. එක කූඩුවකට රවුම් දෙකකින් අවශ්‍ය වෙනවා. ගානට කපාගත්තු කම්බි බෝතලේ වටේ රවුමක් වෙලලා ඒ කම්බි එක සමානව දිග්ගස්ස ගන්න ඕනේ. දිග්ගස්ස ගත්තු කම්බි තමයි මේ රවුම් වලට අලවන්න ඕනේ හොට් ගන් එකෙන්. ඒ අලවාගෙනීමෙන් පස්සේ තමයි මෙන්න මේ වගේ කරඬුවෙන් උඩු පැත්ත චූට්ටක් නවා ගන්නෙ. ඒ අර උඩ රවුමේ කම්බි වල මේ උඩ රවුමට කම්බි සම්බන්ධ කරලා හොට් ගන් එකෙන් අලව ගන්න පහසුයි මෙහෙම නවා ගත්තම. මේ ලං කරලා පෙන්නන්නේ මෙන්න මේ විදිහට මේ ගානට නවාගත්තම ඇති හොඳටම. මේ උඩ රවුමට සම්බන්ධ කරගන්න. මේ වගේ රවුමක් අරගෙන මේ නවාගත්තු කම්බි ටික එකට එකතු කරලා එකින් එක හොට් ගන් එකෙන් අලව ගන්න. ඊට පස්සේදී මේ රවුම් කූඩුව නිර්මාණයේ අවසානයක් දකින්න පුළුවන්. ඒ වගේම කොලාලව ගත්තී මතක තියාගන්න ඕනේ. ඇද එහෙම තියෙනම නම් කූඩුවේ ඒ ඇද ඇරලා ගානට හදාගෙන තමයි කූඩුවේ කොලාලව ගන්න ඕනේ. නැත්නම් කූඩුව ඇදට පේන්න පුළුවන්, ගොඩක් ඇතට හිටින්න පුළුවන් එතකොට. ඉතින් ඔයගොල්ලොත් මේ වගේ ලස්සන රවුම් කූඩුවක් හදන්න උත්සාහ කරන්න මේ වීඩියෝ එක බලාගෙන. ඉතින් බොහොම ස්තුතියි.